සතර කියනවා අත බලලා සතර කියනවා. අද නම් එකෙක් කියනවා දෙන්නම් ඔකට හොඳ වැඩක් අම්මා. සතරේ මා සාස්ත්‍රකාරයෙක් වෙන අද නම් මුකින් බේරෙන්න ඕන මොකක් හරි කරන්න කොහොම හරි කරන්න. මාත්‍ය කොයිද යන්නේ දෙපාන්දරේ? ඔව්. මාත්‍යා පොඩේන මාත්‍යා සාත්‍තර කියනවා. අත්ත බලලා සාත්‍තර කියනවා මාත්‍යාගේ අනාගතය ගැන සාත්‍තර කියනවා මාත්‍යා. ඔයාගේ අනාගතය ගැන, ඔයාගේ පෞල් ජීවිතය ගැන හැමදේම ගැන සාත්‍තර කියනවා මාත්‍යා. පොඩ්ඩක් ඉන්න මාත්‍යා. හරි කියනවා. නෑ මාත්‍යා යන්න එපා මාත්‍යා පොඩ්ඩක් ඉන්න මාත්‍යා සාත්‍තරේ ආලේ යන මාත්‍යා අද්ද ඔයා අද්ද යනකොට මම මෙතන හිටියට එතේනකොට මම මෙතන නැතින පුළුවන් මාත්‍යා මේ සාත්‍තරේ ආලේ යන මාත්‍යා යන්න එපා මාත්‍යා මං කිව්වට පොඩ්ඩක් ආලේ යන මාත්‍යා. හරි කියන බලන්න එහෙනම්. මාත්‍යාට කියන්න මාත්‍යෝ මාත්‍ය වැඳලා නේද? ඔව්. ඒකනේ මාත්‍යාට දරුවෙම ඉන්නව නේද? ඒක තමයි. ඔයාලට මේ ඔයාගේ නෝන සැරයි නේද මාත්‍යා? නෝනින වසයිනේ. ඉතින් මේ ඊවලින් පෙන්නුම් කරනවා ඒවා මට හොඳ මම විතරේ මට හොඳට පේනවා මේවා. මාත්‍යාට කියන්න මාත්‍යා ප්‍රශ්නයක් තියෙනවා මම ඔයාලට කිව්වට කමක් නැද්ද මාත්‍යා? කියන්න බලන්න කියන්න. මාත්‍යා මේක පෙන්නුම් කරන විදිහට ඔයාගේ නෝනා අවුරුද්දක් ඇතුළත අන්තරා වෙනවා. ඒ කොහොමද? වස්සා 20ක් ඇවිල්ලා තමා කියලා තමා පෙන්නුම් කරන්නේ. කොහොම බල්ලා කියපන්. නෝනා අන්තරා වුණාට පස්සේ මං යන්නේ හිරේද එල්ලුම් ගත්ත කියලා. ओ तेरी स्माइल ते मुंडा मर जाए गुच्ची दी जैकेट तू कमल लगाए जट वे छड़ के लंबगिनी आवे तेरे लिए दुनिया नु भुल जावे।